වාහන ගන්න පසුගිය දිනවල ගොඩක් දෙනා බලන් සිටියා. ඒ වගේම වාහනවල මිල විටින් විට උච්චාවචනය වනු දක්නට ලැබුණා. රජය විසින් බදු අය කර ගැනීම සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට වාහනවල මිල විටින් විට ඉහළ පහළ ගියා. ඉතින් අඩු මිලට වාහනයක් ගන්න බලන් හිටපු අයට වාහන සිහිනයක්ම බවට පත් වූ අවස්ථාත් තිබුණා. ඉතින් නැවතත් ඉදිරියේදී වාහන මිල ඉහළ යන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ රජය විසින් නව බදු ප්‍රතිපත්තියක් ඇති කිරීම නිසාවෙන්. ඒ වගේම වසර 10ක් පැරණි ගැසට්ටුවක් අලුත් කිරීම හේතුවෙන් වාහනවල මිල ඉදිරියේදී නැවතත් ඉතාමත් ශීඝ්‍රයෙන් ඉහළ යන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති ඉන්දික සම්පත් මහතා ප්‍රකාශ කර තිබෙන්නේ ඉදිරියේදී වාහන මිල සාමාන්‍ය ජනතාවට දරන්න බැරි ප්‍රමාණයට ඉහළ යන බවයි. සාමාන්‍යයෙන් ඇල්ටෝ රථයක් ලක්ෂ 38කට 40කට වගේ මිලදී ගන්න පසුගිය කාලයේ තිබුණා. නමුත් ඉදිරියේදී ඇල්ටෝ රථයක් ලක්ෂ 45ක් 50ක් පමණ ප්‍රමාණයට ඉහළ යන බවට තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. වාහන සඳහා අවම මිලක් තීරණය කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් මෙම ගැසට්ටුව අලුත් කරන බවට තමයි රජය විසින් ප්‍රකාශ කර තිබෙන්නේ. එම නිසා වාහනවල මිල ඉදිරියේදී යලිත් වරක් වැඩිවීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා. මේ හරහා වාහනවල වටිනාකම තක්සේරු කිරීම සම්බන්ධයෙන් ක්‍රමවේදය වෙනස් වන අතර එම හේතුව නිසා වාහනවල මිල ඒ වගේම පාවිච්චි කරන වාහනවල මිලද ඉදිරියේදී වැඩිවීමට නියමිත බවට තමයි වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ. මේ වන විටත් පවත්වා තිබෙන 150 අධිභාරය නිසා නව වාහනවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන අතර ඉදිරියේදී එය වැඩිදුරටත් පවත්වාගෙන ගියහොත් වාහනවල මිල දැරිය නොහැකි මට්ටමට එන බවට තමයි වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ. ඉතින් අඩු මිලට වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් සිටි අයට වාහන සිහිනය ඉදිරියේදී සිහිනයක්ම වනු ඇති බවට තමයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ. ඉතින් මේ ගැන ඔයාලගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.